කූල් වෙන්නේ යට කොහොමත් කූල් එක එන්නේ නැහැ. මේ අයිස් ආපුවාම. දැන් අපි ඉස්සෙල්ලා මේ අයිස් ඔක්කොම දිය කරලා යවන්න ඕන. ඒකවල චෙක් කරලා බලන්න ඕන සමහරවිට මෙතන තියෙනවා සෙන්සර් එක වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා. තව මේ ෆෑන් තියෙනවා. මේ ෆෑන් වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා. තව මේක ඇතුලේ තියෙනවා හීටර් එක වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා. ඒකින්ද ඒ හැම පාර්ට්ස් එකක්ම චෙක් කරලා බලන්න ඕන. සමහර ලාවට ඒ ඔක්කොම හොඳ වුණත් අයිස් වෙනවා. වැඩ කළා ටික අයිස් පැඳිලි වෙලා කාලයක් යනකොට අයිස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඔක්කොම වැඩ කරත් ඒත් අයිස් වෙනවා. ඒ වෙලාවට අයිස් දී කරලා යවන්න ඕන. මෙතන මේක තියෙනවා සෙන්සර් එක. මේ තියෙනවා ෆෑන් දෙක. මේ ෆෑන් දෙක වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා. යට තියෙනවා හීටර් එක. ඒකත් බලන්න ඕන. වෙනදී මේ ෆ්‍රිජ් එකේ අයිස් බැඳිලා තියෙනවා. දැන් අපි ඒ ෆ්‍රිජ් එක ඔන් කරා අපි චෙක් කරන්න යන්නේ ෆෑන් වල ෆෝල්ට් එක තියෙනවද කියලා. දැන් අපි චෙක් කරලා බලන්න යන්නේ ෆෑන් බලමු චෙක් කරලා. වෙනදී යන්නේ අපි ෆෑන් චෙක් කරනකොට ෆෑන් ඔන් කරා. එක ෆෑන් එකක් වැඩ කරනවා. අනිත් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. වෙනදී මේ ෆෑන් එක වැඩ කරනවා. මේ ෆෑන් එක වැඩ කරනවා. මේක වැඩ කරන්නේ නැහැ. ඒකයි මේ අයිස් එන්නේ. වෙනදී මේක දාපුවාම වැඩ කරනවා. මේ ෆෑන් එක ඔන් වෙන්නේ නැහැ. එක ෆෑන් එකක් මේකන මදි. ඒකින්ද මේකේ ටික අයිස් ඇවිල්ලා අයිස් මේ ෆුල් අයිස් වෙනවා. අනිවාර්යයෙන්ම මේ පෑන් එක අපිට පෑන් එක මාරු කරගන්න වෙනවා. ඊට පස්සේ මේකේ ෆෝල්ට් එක හරියනවා. මේ වගේ ෆෝල්ට් આવොත් ගෙදර ඉඳලම ඔයාටත් උනත් ෆ්‍රිජ් එක තමන්ගේ ෆ්‍රිජ් එක චෙක් කරලා බලලා රිපෙයාර් කරගන්න පුළුවන්. බලන්න ෆ්‍රිජ් එකේ පෑන් දෙකක් තියෙනවා නම් ඒ පෑන් දෙකම වැඩ කරනවද? එකක්වත් වැඩ කරන්නේ නැත්නම් එකක් වැඩ කරනවද? එහෙම වුණොත් අර වැඩ කරන්නේ නැති පෑන් එක මාරු කරගන්න වෙනවා. ඒ විදිහට අපිට ෆ්‍රිජ් එක රිපෙයාර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සෙන්සර් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළේ තියෙනවා හීටර් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඒ ටික චෙක් කරලා අපිට රිපෙයාර් කරගත්තාම ෆ්‍රිජ් එකේ ෆෝල්ට් එක හරියනවා. ගෑස් දාන්න වෙන්නේ නැහැ. ගෑස් වල ෆෝල්ට් එකක් නෙමෙයි තියෙන්නේ. මෙච්චර අයිස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගෑස් තියෙනවා. ඔය රිපෙයාර් කරන අය ඔයාලට කියන්න පුළුවන් ගෑස් දාන්න ඕන, මේවා කරන්න ඕන, අරගව කරන්න ඕන. ඒක ඔක්කොම බොරු. ඔයාලගෙන් charge කරන්න, ඔයාලගෙන් සල්ලි කඩා ගන්න එහෙම කරනවා කට්ටිය. බොරුවට එහෙම මිනිස්සු රවට්ටලා සල්ලිත් ගන්නවා. ඒකින්ද අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ ෆ්‍රිජ් එකේ මොකද්ද ෆෝල්ට් එක තියෙන්නේ කියලා හරියට හඳුනාගෙන ඔයාට නිවසේ ඉඳලා මුණත් ඔයාට කරගන්න පුළුවන්. දැන් අපි අයිස් අයින් කරලා ඉවරලා මේක රුම් වතුරට දැම්ම නම් අයිස් යනවා. අයින් කරලා අපි ඇතුලේ අනිත් ඒවත් අපි චෙක් කරලා බලනවා. යාළුවනේ මේක තමයි මේ ෆ්‍රිජ් එකේ ෆෑන් එක. ඉවපරේටර් කොයිල් එකට සම්බන්ධ ෆෑන් දෙකක් එනවා මේ වගේ. DC ෆෑන් ඉන්නේ DC වෝල්ටේජ් මේක ඇවිල්ලා DC වෝල්ටේජ් 14 වෝල්ටේජ් එන්නේ මේක මේ මොඩල් එක තියෙනවා. මේක අපිට 230 වෝල්ටේජ් එකක් දෙන්න මේක චෙක් කරන්න බෑ. චෙක් කරනවා නම් DC වෝල්ටේජ් එකකින් චෙක් කරන්න පුළුවන්. අනික අපිට වැඩ කරන අනිත් පැත්තේ පෑන් එක වැඩ කරන ජග් එකට මේක සම්බන්ධ කරාට පස්සේ මේක බලා ගන්න පුළුවන් පෑන් එක වැඩ කරනවද නැද්ද. මේකේ PC බෝඩ් එකේ ෆෝල්ට් එකක් තියෙනවද කියලා. වැඩියෙන්ම මේකේ ඉන්නේ මේ ෆෑන් එකේ තමයි ෆෝල්ට් එක. මේ ෆෑන් එක අපි මාරු කරගන්න වෙනවා. මේ එක ෆෑන් එකකින් වැඩ කරොත් ආපහු කූල් එක එනවා. ටිකක් දවස් යනකොට ආපහු අයිස් වෙනවා. අනිවාර්යෙන් ඒකින්ද ෆෑන් දෙකක් ඕන මේකට. මොකද මේකේ ඔපරේටර් කොයිල් එක ලොකු ඔපරේටර් කොයිල් එකක්. මේක ලොකු ෆ්‍රිජ් එකක්. ඒකින්ද ෆෑන් දෙකක් අවශ්‍යයි. ෆෑන් ගන්නකොට මේ කඩෙන් ගන්නකොට මේ DC වෝල්ටේජ් එකම බලලා ඒ ගාන හරියන එකක් ඒ ගාන DC වෝල්ටේජ් එක තියෙනකම තමයි ගන්නරන්නේ. සමහර වෙලාව එනවා 12 වෝල්ටේජ් 8 වෝල්ටේජ් ඒවා ගත්තොත් මේ ටිකක් දවසක් වැඩ කරනකොට ඒ ෆෑන් එක පිච්චෙනවා. මොකද මේකේ අවශ්‍ය වෝල්ටේජ් එක අරහෙන් ආවට ෆෑන් එකේ වෝල්ටේජ් එක ඒ ගාන ගන්න නැත්නම් ෆෑන් එකේ කොයිල් එක පිච්චෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ගන්නකොට DC වෝල්ටේජ් එක කීයද ගහලා තියෙන්නේ ඒ සයිස් එකේ හරියන ෆෑන් එකක් තමයි අපි අරන් මාරු කරන්න ඕනේ. මේක අපිට 230 සප්ලයි එකෙන් චෙක් කරන්න බෑ. මේ ෆෑන් එක සවුත් වෙලා තියෙන්නේ. ෆෑන් එක මාරු කරාම ෆෝල්ට් එක හරියනවා. මේක එපරේටර් කොයිල් එක මෙතන තියෙනවා සෙන්සර් එක. මේක තමයි මේක සෙන්සර් එක. මේ සෙන්සර් එක අපිට චෙක් කරන්න පුළුවන්. මේකත් මල්ටිමීටර් එකකින් අපිට මේකේ ohms එක දැන් අපි මේකේ ohms එක වෙනස් වෙනවා. මේක මෙහෙම අල්ලපුවාම ohms එක හිටපු ගමන් බලන්න ඉතින් වැඩි වෙනවා. මේකට රස් කරොත් ohms එක අඩු වැඩි වෙනවා. ඒ ලාවේදී අපිට අඩු වැඩි වෙනවා නම් මේක හොඳයි. අඩු වැඩි වෙන්නේ නැතුව එකම විදිහට තියෙනවා නම් මේක සවුත්තුයි. ඒ ලාවට මේක අපි මාරු කරගන්න වෙනවා.
යාළුවනේ අපි ඉස්සෙල්ලාම මේකේ තියෙන අයිස් ඔක්කොම අයින් කරගන්න ඕන. අයිස් තියෙද්දි මේක අපි ඔන් කරලා කූල් වෙන්නේ අයිස් අයින් කරලා ඊට පස්සේ අපි ෆෑන් එක ෆිට කරලා ඔන් කරොත් තමයි හරි විදිහට ෆ්‍රිජ් එක වැඩ කරන්නේ. නැත්තම් මේක කූල් වෙන්නේ නැහැ. මේක තියෙනවා මේක පීසර් එකේ ටෙම්පරේචර් එක. මෙතන තියෙනවා මේ කොයිල් සෙන්සර් එක. මේක කොයිල් එකට සම්බන්ධ සෙන්සර් එක. මේක කොයිල් එකේ අයිස් ආපුවම ඕපන් වෙන්න තමයි මේ සෙන්සර් එක තියෙන්නේ. සමහර විට මේ සෙන්සර් එක හරියට වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා. ඒකින්ද මේ සෙන්සර් එක චෙක් කරන්නත් ඕන. චෙක් කරලා ඒක මාරු කරගන්න ඕන. හරියට වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේක මාරු කරගන්න වෙනවා. මෙතන හීටර් එක තියෙන යට මේ මෙතන ඔය යට මේ තියෙන හීටරේ මේකේ මේ යට තමයි මෙතන හීටර් තියෙන්නේ මේ ගහලා තියෙන ඇති 230 වෝල්ටේජ් මෙතන ඒක හීටරේ ඒක වැඩ කරන්නේ නැත්නම් ඒත් අයිස් වෙනවා ඒකත් චෙක් කරන්න වෙනවා